අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති එළනිපෙම් සේවා සංවිධානයේ සභාපති VIP වන් විදුලියේ එළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පෙළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේමේ දික්ඛවේ ධම්මා කතමේ දේ ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ඉමේකෝ භික්ඛවේ දේ ධම්මාති සදහවතුනි අප හිතන පරමානුකූලව ගැඹුරට යන විදියට නාලිකාව ඔස්සේ ධර්මදේශනා මාලාවක් ඉදිරිපත් කරනවා. අද අප මේ ධර්මදේශනාව කරනු ලබන්නේ අප විසින් කරන ලබන ලද ධර්මදේශනා 33ක් තියෙනවා. මේ වන විට ඉන් විශාල සංඛ්‍යාවක්වත් සවන් දුන් පිරිස සඳහායි. ඒ කරුණ ඔස්සේ ඉදිරියට තමයි මේ කරුණක් පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. සමහර විට ගැඹුරු වෙන්න පුළුවන්. චලිත අපි ඉදිරි සතිවලදී සරල මට්ටමින් ධර්මානුශාසනාවන් පටන් අරගෙන දේශනා කරන්නත් කල්පනා කරනවා. අන් අයගේ තේරුම් ගැනීමේ පහසු සඳහාත් ඒවා සවන් දෙන අයට කිසියම් ආකාරයක පිටපත් ලබා ගැනීමට හැකියාවක් ඇතිවන ආකාරයෙන්ුත් කෙසේ වෙතත් අද මේ ධර්ම දේශනාව ප්‍රයෝජනවත් වන්නේ මේ පින් ටිකක් රැස් කරන ගිහින් මතු ජීවිතය සැපවත් කරගන්න කල්පනා කරන අයට හෝ පින්වලට ගිහින් තුසිත දිව්‍ය ලෝකෙ ඉපදලා අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙනලාට මෙහාට ඇවිත් නිවන් ලබා ගන්න හිතන් ඉන්න අයට හෝ අනාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී චතුස්සත්‍ය අවබෝධ කරගන්න ඉන්න අයට නෙවෙයි. අප අතින් වැරදුන දෙයක් තිබෙනවා. ඒ නිසා ජීවිතය දුකටපත් වී තියෙනවා. මේ වරද තේරුම් අරගෙන අදාදම නිවැරදි කරගන්න පුළුවන් නම් දුක වගේම දුක නැති වූ තැනත් මේ ජීවිතය කියන එක මා දැඩිව විශ්වාස කරනවා. ඒ සඳහා කරුණු පැහැදිලි කරනු ලබනවා. ඒ ඔස්සේ යන පින්නතුන්ගේ වටහා ගැනීම සඳහා තමයි මේ ධර්ම දේශනාව අප කරනු ලබන්නේ. ඉතින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට හේතු වුණා වූ තවත් එක කරුණක් ඉදිරිපත් කරන්න කැමතියි මම. ඒ තමයි මේ ධර්ම දේශනාවන් සවන් දෙන්නා වූ හිතවතුන් අපේ මේ අපාතින් විමසීමක් කරනු ලබනවා. ලැබුවයි ඇතැම් අය මෙහෙම වගේ දෙයක් පිළිබඳව. හොඳයි, එහෙම කරුණු විමසන එක හරිම හොඳයි. අපි දකිනවා එතකොට ඒ පිළිබඳව විමසිල්ලක් තියෙනවා කියන්න. ඒ වගේම මේ කරුණු පැහැදිලි කරමින් අපිට ධර්ම දේශනා ගුණ කරන්නත් පුළුවන්. මේ පිළිබඳව රැදියාවක් දක්වන එක මහත්මයක් මගෙන් ඇසූ කරුණක් තමයි දුරකථනයෙන් හෝ වෙනත් හමු වන අවස්ථාවක ධාතු මනසිකාරය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ විමසීම තමයි මේ ධර්මානුශාසනාවට මූලික පදනම වුණේ කියන එක මා කියන්න කැමතියි. එදා මායට ඒ පිළිතුර සැපුවේ නැහැ. දිගු පිළිතුරක් සපයන්න අවශ්‍ය නිසා.
නමුත් අපට අද කාලය අරගෙන මේ පිළිබඳව දිගු පිළිතුරක් සපයන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේ අමතලා. භික්ෂුන් වහන්සේලා අමතලා තිබූ පමණින් මේ භික්ෂුන් සඳහා පමණයි කියලා හිතන්න යන්න එපා. ප්‍රඥාවන්තින් සඳහානේ. ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් හෝ ගිහි පැවිදි ભેදයක් නැහැ. මහණෙනි ධර්මතාවයන් දෙකක් පවතිනවා. මේ වික්‍රේ ධම්මා. කතමේදී මොනවද කුමක්ද ඒ කාරණා දෙක? ධාතු කුසලතාච මානසිකාර කුසලතාච. ධාතු කුසලතා. මේ ධාතු කුසලතා කියන වචනේ විග්‍රහ කරන්න ඉස්සරලා මේ ධාතු කියන වචනේ හැදෙන හැටි පිළිබඳව තේරුම් ගන්න ඕන පොඩ්ඩක්. දැන් සිංහල භාෂාව ඉගෙන ගන්නකොට වුණත් යම් කිසි වචනවලට නාමපද හැදෙන්නට මුල් වෙනා වූ ධාතුවක් පවතිනවා. ධාතු කියන්නේ එතන මූලික අවස්ථාව කියන එක. අපි හැමදෙනාම සැදී තිබෙනා වූ ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකයේ මූලද්‍රව්‍ය වලට බුදු සමය උගන්වනු ලබනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ හතර මුල් වෙන බව. අන්න ඒ වගේ මේ අපි පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන විට අපි සම්මතය පිළිගන්නවායි කියලා කියන්නේ මව කුසින් දිවි ජීවිත අවසානයේ දක්වාම ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවයි කියන එක. ඒක තමයි සම්මුති සත්‍ය කියලා කියන්නේ. පරමාර්ථ ධර්මයේදී මේ පුද්ගලයා තුළ ඉතිරිදෙන ක්‍රියාදාමයේ ඊට වඩා වෙනස් වෙනවා. අන්නේ ක්‍රියාදාමයේ මූලික තත්ත්වයන් තමයි මේ ධාතුන් කියලා කියන්නේ. ඒකට පුද්ගලයෙක් තුළ තියෙනවා ඒ කියන ආකාරයට පුද්ගලයයි කියලා කියන්නේ 18 ධාතුවක්. 18 ධාතුවක් කියන්නේ 18ක් මූලයන් 18ක් තියෙනවා කියන එක. ධාතු කුසලතා කියලා කියන්නේ මෙන්න මේ 18 ධාතුව මනාව දැනගැනීමේ දක්ෂ බව කියන එක. ඒක දැනගත්තම තමයි මානසිකාර කුසලතා හේවත් අපි කතා කරන යෝනිසෝ මානසිකාරයට යොමු වෙන්නට කෙනෙකුට පුළුවන් වෙන්නේ. 18 ධාතුව කියන්නේ කොමක්ද කියන එක නම් අපි පළමුව තේරුම් ගන්නට වෙනවා. 18ක් මූලයන් 18ක් පවතිනවා කියන එක. දැනට සවන් දී තිබෙන ධර්මදේශනාව ඔස්සේ යන්න කල්පනා කරන්න. සත්‍යයි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රසාද රූප 6ක්. ඇස, කන, නාසය, දිව, කය, සිත. නමුත් ප්‍රසාද රූප කියලා කියන්නේ මේ බාහිරින් තිබෙන දේවල් නොවන බව අප තේරුම් ගන්න වෙනවා. ඒකයි ධාතු කියන එකේ තේරුම. මූලයන්. දැන් මල සිරුරක් බැලුවොත් එහෙම මේ කියන ඔබ දකින ඇස, කන, නාසය, දිව, කය සියල්ල තිබෙනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මේ මූලයන් 6 මෙතන නැහැ දැන්. ධාතු tattwe එතන නැහැ මූල tattweයන්. ඒ නිසා අපි පළමුව මේ ප්‍රසාද රූප 6 එතකොට ඒකට පැහැදිලි කරන්න ඕන කාරණයක් තමයි ප්‍රසාද රූප 6 කියන්නේ කුමනවද කියන එක තේරුම් ගන්න එක. චක්ඛු ප්‍රසාදය. ඇස කියලා කතා කරනවා. ඇසේ බාහිර කාචය හෝ කළු ඉන්ද්‍රියාව නෙවෙයි. ඇසේ කළු ඉන්ද්‍රියාවට ඇතුළත තියෙන කාචයක්. කාචය තුළින් ආලෝකය ගමන් කරනවා ඇසේ ඇතුළට. ඊළඟට එතන පවතිනවා ජීවි බවක් අරමුණු ගන්න පුළුවන් හැකියාවක්. මේකට කියනවා චක්කු ප්‍රසාදය කියන එක. මේ ප්‍රසාදය තියෙනවා නෙවෙයි අලුතින් පිහිටනවා. වාහනයක් ඉන්ධන දහනය කරමින් නිරන්තරයෙන් ධාවනය වෙනකොට නැවත නැවත කැරකෙනවා වගේ අප විසින් ගත්තා වූ ආහාරයන්ගේ ශක්තිය උදව් කරගෙන මේ ප්‍රසාද ස්වરૂප නැවත හට ගන්නවා නැවත නැති වෙනවා. එතකොට චක්කු ප්‍රසාදය එක ධාතුවක්. මේකට අවශ්‍ය ඊළඟ ප්‍රසාදයේ ධාතුව තමයි ගෝචර රූපය. ගෝචර වෙනවා කියන්නේ හට ගැටෙනවායි කියන එක. එතකොට ඉදිරියෙන් ඇසට හමු වන බාහිර රූපයක් තිබෙනවා නම් ඒ බාහිර රූපෙට නොවේ යතන ගෝචර රූපය කියලා කියන්නේ. බාහිර රූපයට ලැබෙනා වූ ආලෝක කිරණ පරාවර්තනය වීමේදී ඒ ආලෝක කිරණ අපේ ඇසේ කාචය හරහා ගමන් කොට අර දෘෂ්ටි විතානේ නැත්නම් ප්‍රසාදය තුළ ඇති කරනු ලබන ප්‍රතිබිම්බයක්.
ප්‍රතිබිම්බය කියනකො ඔබ ඉගෙනගෙන නැති සමහර විට කඩපතක් තුළ ඔබ දකින්නේ ඒ ඔබේ ප්‍රතිබිම්බය. අන්න ඒ වගේ අපි ඉදිරියෙන් දකින රූපයේ සටහනක් කුඩාවට අපේ මේ ප්‍රසාදය තුළ පහර වෙනවා. අන්න ඒක තමයි ගෝචර රූපය. දැන් මේ ප්‍රසාදයට ගෝචර රූපය හමුවන විට එතන පහළ වෙන දේ තමයි ස්පර්ශ චෛතසිකය. ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශය තමයි අපි සැප දුක් උපේක්ෂාව ආදී වශයෙන් වේදනාවෙන් මිදින්නේ. ඒ වේදනාවන් තමයි අපි සංඥාවෙන් අඳුරන්නේ. පස්ස වේදනා. ඒ සංඥාවට අනුව තමයි ඒ සංඥාව සැප දුක් උපේක්ෂාව වශයෙන් විඳින්න යාමේදී තමයි ඊට අදාළ ලෝභ හෝ මෝහ, ද්වේෂ හෝ මෝහ කියන මේ සංඛාරයන් උපදින. ඒ පස්ස වේදනා සංඥා සංකාර නැත්නම් රූප වේදනා රූප කියන්නේත් ඒ තමයි. ඒ ඇසේ පහළ වුණා වූ රූපය. ඒ තමයි විඳින්නේ. ඒ විඳපු සංඥා විඳපු එක සංඥාවෙන් හඳුනාගෙන සංඛාරයෙන් ලෝභ මොහ ද්වේෂ මොහ එකතු වෙලා මේ සිදුවෙන සිද්ධිය දැනගන්නවා. දැන ගැනීමට කියනවා විඥානය කියලා. එතකොට චක්ඛ විඥානය. චක්ඛ විඥානය කියන්නේ ඇස හඳුනන රූපය කියන එක. ඇසෙන් රූපයක් හඳුනාගත්තා. හඳුනා ගැනීමට පහළ වූ සිතට චක්ඛ විඥානය කියනවා. දැන් බලන්න එතන එහෙනම් ප්‍රසාදය, චක්කු ප්‍රසාදය, ගෝචර රූපය, චක්කු විඥානය. මෙන්න ඇසට රූපයක් පෙනීම සඳහා බලපාන්නා වූ ධාතු තුන ප්‍රධාන. ඊළඟට කනටත් ඒ වගේමයි. කනේ ප්‍රසාදයට හැකියාවක් තියෙන්නේ රූප ගන්න නෙවෙයි. කන යනු බාහිර තියෙන කන් පෙත්ත හෝ සිදුර නොවේ. බාහිර ලෝකේ නම් කතා කරන්නේ කන කියලා අත ගාපුවම අහුවෙන්නේ මේ කොටසට. ඒ ශබ්ද තරංග එකතු කරන උපකරණයක් පමණයි. කනෙත් ඇතුළත පවතිනවා මේ අරමුණු දැනගන්නට පුළුවන් කම්පණය වෙන්නා වූ සියුම් ස්වභාවයක්. ඒකට සෝත ප්‍රසාදය කියනවා. අන්න එතකොට ඒක ධාතුවක්. ඒ සෝත ප්‍රසාදේ කම්පණය කිරීමට සමත් වෙන්නේ බාහිරින් හට ගන්නා වූ ශබ්ද වාතයේ ඔස්සේ ගමන් කොට අපේ ඒ කන් බෙරෙහි නැත්නම් ඒ ප්‍රසාදෙහි දැවටීම තුළ අන්න ස්පර්ශ පස්ස චෛතසිකේ හටගන්නේ එතන. යලිත් එහෙමනම් පස්ස වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් ශබ්ද රූපය ඒක වේදනාවෙන් විඳිනවා සංඥා සංකාර විඥාන කියනෙන් හඳුනා ගන්නවා. එතනත් ස්කන්ධ පහ. එතනත් තිබෙනවා එහෙනම් සෝත ප්‍රසාදය, ශබ්ද රූපය සහ සෝත විඥානය මේ දෙක නිසා හට ගන්නවා. ශබ්දය ඇසීමට ශබ්දය හඳුනා ගැනීමට සිදුවෙනා වූ මේ ක්‍රියාදාමය. එතනත් තව ධාතුන් තුනක් පවතිනවා. එතකොට මෙතන ඔබට මම යමක් පැහැදිලි කරන්න කැමති ඇස සහ කන උදව්වෙන් මේ අපි දකින යථාර්ථය. අහස නරඹන්න ඔබට ගුවන් යානයක් යනවා පේනවා. එතකොට ඔබේ චක්ඛු විඥාණයෙන් ගුවන් යානයේ රූපයේ මොහොතේ අඳුර ගන්න ලබනවා. ඔබ සාන්දිය තිබෙනවා නම් බලන්න ඔබට ශබ්දය ඇහෙන්නේ දැන් යන ගුවන් යානයේද මිනිත්තු 5කට පෙර කිලෝමීටර් 20ක් 30කට එහායින් යමින් තිබෙන ගුවන් යානයේ ශබ්දේ නෙවෙයි ඔබට ඇහෙන්නේ. එතකොට දැන් මේ ශබ්දයේ ඉවර වෙලා ගුවන් යානයෙන් ගිහිනුත් ඉවරයි. නමුත් අප දැන් අහන්නේ පරණ ගත වුණා වූ ශබ්දයක්. ඒ කියන්නේ මේ ශබ්ද තරංග අපේ කනේ වදින්නට වේලාවක් ගත වෙනවා. වාතාශ්‍රය හරහා ශබ්ද තරංග ගමන් කිරීමේදී. දැන් අපි අහන්නේ ගුවන් යානයේ ශබ්දය කියලා කිව්වට අර ශබ්දය අපේ කනේ වැදුනහම ඇති වෙන එතන තමයි අපි හඳුනන ශබ්ද රූපය තියෙන්නේ. මේ ගෝචර රූපේ යනු බාහිර ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. එතකොට ගෝචර රූපේ බාහිර ලෝකේ නම් අටලොස් ධාතුවක් අපි ළඟ තියෙන විදියකුත් නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න වෙනවා. අන්න එහෙනම් චක්කු ධාතු, රූප ධාතු, චක්ඛු විඥාන ධාතු, සෝත ධාතු, සෝත විඥාන ධාතු, ශබ්ද ධාතු. නැත්නම් සෝත ප්‍රසාදය, ශබ්දය ඒක හඳුනාගත්තා වූ විඥානය, සෝත විඥානය. ඊළඟට නාසය ගත්තාමත් එහෙමයි. නාසයේ ඇතුළත පවතිනවා මේ ගඳ සුවඳ හඳුනා ගන්නට පුළුවන් මේ ප්‍රසාද ජනක ස්වභාවය. ප්‍රතිශ්‍යාව හැදුනහම නාසය නැති වුණා නෙවෙයි. සෙම නිසා ප්‍රසාදයේ වැසී ගියාම ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ප්‍රසාදය අවශ්‍යයි කියන එක. ඒක තමයි ඝාන ධාතු.
වාතාශ්‍රයෙන් කැළඹී එන ගන්ධ කලාපයන්. ගන්ධ කිව්වහම ගඳ හෝ සුවඳ දෙකම. පාලියෙන් අපි තමයි ඒකට එතන පාලියෙන් ගන්නකොට ඔකට සුචි ගන්ධං අසුචි ගන්ධං කියලා එනවා. සුචි කියන්නේ මිහිරි, ප්‍රිය, අසුචි කියන්නේ අප්‍රිය කියන එක. නැත්නම් ගන්ධං කියලාම ගන්ධය කියන එක. ඒක සුචි හෝ අසුචි වෙන්නේ අපි අර හඳුනා ගන්න ආකාරයට අනුව. එතන තේරුම් ගන්න වෙනවා හැමනම් ගාහන ප්‍රසාදයට වාතයේ උදව්වෙන් බාහිරේ තිබෙන ගන්ධ කලාපයන් ස්පර්ශ වන විට ඒ ගන්ධයන් හඳුනා ගැනීම සඳහා එතන ගාහන විඥානය පහළ වෙනවා. ඒ ගාහන විඥානයේදීත් අර වගේම ගන්ධ රූපය, ඒ රූපයේ විඳින වේදනාව, හඳුනන සංඥාව, ඒකට බැඳෙන සුචි හෝ අසුචි වශයෙන් සංඛාර වෙන ආකාරය සහ විඥාන. මෙන්න මේකදී පැහැදිලි වෙනවා නේද? මේ කුසෝත ගාන කියනා වූ මූල ධාතුන් ළඟ අරමුණක් ස්පර්ශ වීමේදී තමයි එතන මේ ස්කන්ධ පහට ගන්න කියන එක. ඒ තමයි අපි හඳුනාගන්නේ. ජීවත් වීමට අපි මේ දැන් අපි තුනයි කතා කළේ, ඊටු කාරණාත් කතා කරන්න වෙනවා. ජීවහා කියලා කියනවා. මේගේ පුද්ගලයාගේ දිව තියෙනවා. මේගේ පුද්ගලයාගේ නාසය තියෙනවා. නමුත් ඒ නාසය කැපුවට දැනෙන්නේ එහෙම නැහැ. ඒක තමයි මේ ප්‍රසාදය කියන එකටයි අපි මෙතන දිව කියන්නේ. එයත් යම් ඝන ආහාර මොනවා හරි ආහාරයට ගත්තාම දිවේ රස දැනෙන්නේ නැති රළු වෙන්නේ අන්න ප්‍රසාදයේ වැසී යනවා. ආහාරයේ තියෙන රස කලාපයන් දිවේ ගැටෙනවා. එතකොට අර වගේ වාතාශ්‍රයෙන් එන කලා සබ්න තරංගයක් නොඋනත් අර වගේම තමයි ඒකත්. ආහාරයේ තියෙන රස කලාපයන් අපේ ගැවුනාට අපට දැනෙන්නේ නැහැ. නමුත් ඒක දිවේ ගෑවෙනකොට දිවේ දිස හඳුනා ගන්නවා. එතකොට එතන එහෙමනම් එතන චක්කසෝත ගාන ජීවහා ප්‍රසාදයට ගැහෙන රස රූපය සහ ඒ නිසා පහළ වෙන ජීවහා විඥානය. ඒකෙන් තමයි අපි රස හඳුනාගන්නේ. ඒ හඳුනා ගැනීමේදී තමයි අපි ඒක බෙදනු ලබන්නේ මිහිරි හෝ අමිහිරි ආදී වශයෙන්. එතකොට චක්කසෝත ගාන ජීවහා ඊළඟට කාය ප්‍රසාදය. කාය ප්‍රසාදයේ මුළු සිරුර පුරාම පිහිටා තිබෙනවා. නියපොතු වගේ මියගිය කොටස, කෙස්වල වගේ මේ ශරීරයේ මියගිය කොටස් හැරුණාම අනිත් දැන් නියපොත්තක් කැපුවට අපිට මෙරුණ කොටස රිදෙන්නේ නැහැ. කෙස් කැපුවට රිදෙන්නේ නැහැ. හේතුව ප්‍රසාද පිහිටා නැති බැවින්. නමුත් නියපොත්තත් එක්කලා පොඩ්ඩක් වැඩියෙන් කැපුණොත් එහෙම අපිට රිදෙනවා. ඒ කියන්නේ එතනින් එහාට කාය ප්‍රසාදය. කාය ප්‍රසාදයේ ඕනෑම තැනකට ස්පර්ශය ගැටෙනවා. ස්පර්ශය පස්සචෛසිකේ පහළ වෙන්නේ එතකොට කාය ප්‍රසාදේ ඕනෑම තැනක. අන්න ඒක තමයි එතන ගෝචර රූපේ බවට පත් වෙන්නේ. බාහිර දේවල් ආශ්‍රයෙන් ගැටෙන දේ. එතනත් අර වගේම පස්ස වේදනා සංඥා සංකාර විඥාන. අතර රූප වේදනා සංඥා සංකාර විඥාන. කොට්ඨබ්බ රූපය. එතකොට එතන කාය ප්‍රසාදය, ස්පර්ශ රූපය සහ කාය විඥානය. එතනත් තුනයි. ඊළඟට මේ පහ අපි මේ විදිහට පුංචි දරුවෙක් ලෝකේ හඳුනා ගැනීමේදී මේම භාවිතා කරනවා. භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් තමයි ඊළඟට අර වගේ තැනක් කියන්න බැරි වුණාට මේ බාහිර ප්‍රසාද, බාහිර ගෝචර රූප නැති වුණාට අපිට කල්පනා කරන්න පුළුවන්. මේ පන්දර වසා නිදාගත්තාම මේ හා සමාන රූප, ශබ්ද, ගන්ධ, රස අපිට දකින්න පුළුවන්. අපි කියනවා සිහින පෙනෙනවායි කියලා. අන්න මනෝවිඥානය. එතකොට මනෝද්වාරයට අරගත්තා වූ රූප හෝ ශබ්ද හෝ ගන්ධ රස ආරම්මන ඒ හඳුනන සිත මනෝවිඥානය. දැන් බලන්න ප්‍රසාද 3යි, ප්‍රසාද 6යි, ගෝචර රූප 6යි, ඒවට අදාළ විඥාන 6යි. මේකට කියනවා අටලොස් ධාතු කියලා. අන්න සම්මතයේදී අපි පුද්ගලෙක් වශයෙන් කතා බහ කරලා අනිත් අයත් එක්කලා කටයුතු කරන්නේ. බාහිර සමාජයේ හැමෝම පුද්ගලයෝ, ඒ නිසා අපි පුද්ගලයන් වශයෙන් කටයුතු කරන්න වෙනවා. නමුත් පුද්ගලයන් වශයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් නෙමෙයි මේ දුක්ඛ නිරෝධය. මෙන්න මේ අටලොස් ධාතුව හඳුනා ගැනීමක් අවශ්‍ය වෙනවා. දැන් ඔබට වැටහෙනවා ඇති මේ අටලොස් ධාතුවේ කොයියම් මොහතක රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ මේ තුනක්, මේ ධාතුන්ගෙන් තුනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන ක්‍රියාත්මක වෙනකොට සිදුවෙන දේ කුමක්ද? සිදුවෙන දේ තමයි ඒක ස්වාභාවික දෙයක්. ඒක හේතුඵල ධර්මතාවයක්. අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට මේ ප්‍රසාද වහ සාදාදී තිබෙනවා. ඒවට ගෝචර රූප ගැටෙන්න අවශ්‍ය වෙනවා. ඒවා හඳුනාගෙන කටයුතු කරන්න අවශ්‍ය වෙනවා.
බුදුන් වහන්සේ කිසිවකට ඇසින් රූප නොබලා සිටින්න කියලා හැම කනෙන් ශබ්ද නාසා සිටින්න කියලා දේශනා කරේ නැහැ. අර නිගණ්ඨනාත පුත්පාරසාරිය කිව්වා වගේ. නිගණ්ඨනාත ශ්‍රාවක බුදුන් වහන්සේ වදාළේ එහි යථාර්ථය තේරුම් ගන්න. මේ හේතු එකතු වෙනකොට හැඳිනීම පහළ වෙනවා. ඒ හැඳිනීම හඳුනා ගන්නවා. ඒ හේතු නැති වෙනකොට ඒක නැති වෙනවා. ඒක ස්වභාවිකයක්. එහෙත් අපට සිදුවන දේ අපි තේරුම් ගන්න. මම උදාහරණයක් පැහැදිලි කරන්නම්. කාක්කා කපුට අපි ගන්න ගසක් මුදුනේ උගේ බිත්තර දාලා උගේ પરම්පරාව හදන්නට කෝටු කෑලි ගෙනත් කූඩුවක් හදනවා. ගම්බද නම් කෝටු කෑලි නගරේ නම් දැන් ඔකට කම්බි කෑලි එහෙමත් අපි දැකලා තිබෙනවා. අපි අසාති වෙන කතාවක් තමයි මේ කූඩුව නිමා කළයින් පසුව කපුටාට හොරෙන් මේ කූඩුවේ බිත්තරයක් දමනු ලබන්නේ කොවුලා කියන එක. දැන් ඊට පස්සේ කපුටා තමන්ගේ දරුවාට ගෙන ආහාර ටික අනුභව කරමින් කොවුලා පෝෂණය වෙනවා. නමුත් කපුටා දන්නේ නැහැ. අර කපුටා තමන්ගේ પરම්පරාව ගෙන යන්නට ගෙන්න ආව ආහාර පාන ආදිය ලබාගෙන පෝෂණය වෙන්නේ කොවුලෙක්. ඔහු දන්නේ නැහැ. අන්න ඒ වගේ සිද්ධියක් මෙතන සිදු වෙන්නේ. අපිට ප්‍රසාදයන්ට ගෝචර රූප ගැටි ඒ ආලෝකයේ ශබ්දය වාත ආශ්‍රය ආදී දේවල් උදව්වෙන් මේ විඥාන පහළ වෙන්න වෙනවා. මේ අටලොස් ධාතුවම පහළ වෙන්න වෙනවා ඒ මොහොතට. ධාතු කියන්නේ ඒකයි. දැන් සත්‍ය පුද්ගලයයි කියලා කියන්නේ අන්තිමට අපි පුද්ගලෙක් වශයෙන් කතා කරන මේ අටලොස් ධාතුවනේ. දැන් මේ ධාතු කුසලතාවයට තව අපි ආවේ නැහැ, තව හඳුනාගත්ත විතරයි. දැන් මෙන්න මේ කපුට හදාපු කූඩුව වගේ තැනක් තමයි චක්කු ප්‍රසාදයයි ගෝචර රූපයයි චක්කු විඥානයයි කියන මේ තුන හට ගන්නා වූ හඳුනා ගන්නා වූ සිත. ඒ රූපයක් හඳුනාගෙන, ශබ්දයක් හඳුනාගෙන, ගන්ධයක් හඳුනාගෙන, රසයක් හඳුනාගෙන, ස්පර්ශයක් හඳුනාගෙන කටයුතු කිරීමට බාධාවක් නැහැ. නමුත් කොවුලා විතරයක් දැන් මහා සමානෝ මෙතෙන්ට අමුතුවේ ආක්‍රමණිකෙක් වෙනවා. මේ අටලොස් ධාතුවට. ඒ ආක්‍රමණිකය තමයි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ චක්කු විඥානය හෝ සෝත විඥානය හෝ ගාන විඥානය හෝ ආදී මේ විඥානයන් ඇති වී නැති වෙන ස්වාභාවික දෙයක් බව අමතක වී එය අල්ලා ගැනීමක් සිදු කරනවා. වයස 3න් 4න් 5න් 6න් 7න් පස්සේ ඒ අල්ලා ගන්නකොට මොකද වෙන්නේ? මේ හැම එකක්ම ඇති වී නැති එක වෙනුවට ඔබට දෘෂ්ටියක් ඇති වෙනවා නිත්‍ය බවට. එතකොට රූප නැත්තම් පස්ස වේදනා නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇස නිසා හෝ කන නිසා හෝ. දැන් මෙතනදී රූපේ මම කියන්නේ ශරීරේ මම කියන එක නෙමෙයි. අර රූපේ තමයි ඇති වී නැති වෙන ස්වභාවය අමතක කොට එය මම කොට ගත්තම අන්න කොවුලා දෙමු බිත්තරය. තියෙන්න ඕන කපුටට බිත්තරය. ඇති වී නැති වෙන එක ස්වාභාවික ඇති වී නැති වෙන ධර්මතාවයක්. මේ අනිත්‍ය දේ අමතක කොට බාර ගැනීම නිත්‍ය කොට ගැනීම තුළ එතන වෙනත් ආක්‍රමණිකයක් ආවා. ඔබ දන්නවද? සැනසෙල්ලේ ජීවත් වීම සඳහා ඔබට මේ ලබා දුන්නා වූ ජීවිතය දුකටපත් කරන්නා වූ පිළිලේ මෙසේ හට ගන්නා බව. පිළිලේ නැත්තම් පිළිකාව ගහක හැදුනහම වර්ධනයමින් ගොස් ගස විනාශ කරන්න ලබනවා. මෙන්න මේ අරමුණු ඇති වෙන නැති වෙන බව අමතක කොට තමා අල්ලා ගන්නට ළමා කාලේ යාම නිසා රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ආදී මේ පංච ආරම්මණයන් සමග මනෝ ආරම්මණයන් වල ඇති වෙන නැති වෙන ස්වභාවය අපට තේරුම් ගන්න තරම් ආරි ශ්‍රාවක භාවයක් තිබුණ නැති බැවින් ඒවා ඇසෙන්නේ දැනෙන්නේ මට කියන හැඟීම තුළ මම බවට පත් කර ගන්නවා. මම බවට පත් කර ගැනීම තුළ ඇති වෙන කාරණයක් තමයි කැමැතිනම් ඇලීම සහ මුලාව ඇති වෙන එක. අකමැතිනම් ගැටීම සහ මුලාව ඇති වෙන එක. ඇලීම සහ මුලාවට අපි කියනවා ලෝභ මෝහ කියලා. ගැටීම සහ මුලාවට අපි කියනවා ද්වේෂ මෝහ කියලා. දැන් බලන්න. මෙන්න මේ ඇලීම සහ මුලාව, ගැටීම සහ මුලාව මගින් තමයි මේ පංචාරම්මණයන්
නැත්නම් සායදරට ගන්නා වූ ආරම්මණයන් තමා බවට පත් කරගෙන වේදනාව මම, සංඥාව මම, සංකාරය මම, විඥානය මම, එවැගේම රූපය මම ආදී කොට මේ මම ආයනයට අහුවන්නේ. දැන් ස්වාභාවිකව අපට හඳුනාගෙන ජීවත් වෙන්නට තිබිච්ච ඉඩකඩ නැතුව යනවා. දැන් අපි ජීවත් වීම සඳහා අපට ලබා දෙන්නා වූ මේ සාරයන්, ශරීරයට ලබා දෙන්නා වූ සාරයන් භාවිතා කරගනිමින් අප තුළ අපට එරෙහිව යන්නා වූ මාරෙක් හැදෙනවා, වැඩෙනවා, පිළිලක් හැදෙනවා. අපි එකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. අපි එකට කියනවා මම කොට මගේ ආත්ම කොට ගැනීම කියලා. අපි එකට කියනවා නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම කියලා. දැන් ළමා කල පටන් යමෙක් මේ අටලොස් ධාතු වටහා නොගත්තොත් ජීවිත අවසානය දක්වාම මේ මගේ ආත්ම කියනා වූ දෘෂ්ටිය වැඩිමින් කාක්කගේ කූඩුවේ කොහොවා වැඩිමේ ක්‍රියාවලිය සිදු වෙන ඇරුණාම කාක්කට තැන හම්බ වෙන්නේ නැහැ. මෙතන අපි උදාහරණයක් පමණයි ගන්න. කාක්ක නරකයි කොහා හොඳයි කියලා ගන්න එපා උදාහරණයක්. අනුන්ගේ දෙයකට අපි අතපොලා අල්ලගෙන ආක්‍රමණය කරනවා. එතකොට යමෙක් කොතරම් නරක හෝ කොතරම් හොඳ පුද්ගලයෙක් වුණත් මේ මමත්වයේ තුල නම් කටයුතු කරන්නේ ඔහුගේ ජීවිතේ එන්නට මේ මම කොට ගන්නා වූ ස්වභාවයන් වැඩි වෙනවා. ඒ වැඩි වෙන නිසා තමයි ජීවිත අවසානයේ දක්වා මිනිසෙක් පිරිහෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ පරිහාන ධම්ම නම් වූ සූත්‍රය දේශනා කරලා තිබෙනවා. ඒ නිසා තමයි සමාජස් බැලීමේදී ධර්මයේ සරණක් ලබා ගත නැති පුද්ගලෝ ජීවිත අවසානයේ අතිශයින් දුක්ඛදායක ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේදනං කියලා. යෞවනයේදී පූජ්‍ය පක්ෂයේ වශයෙන් ගත කර නැත්නම් කෙනෙක් වශයෙන් ගත කළ බඹසර හැසිරීම ආරම්භ කරන්න ඕන. ගිහි සමාජයේ වශයෙන් ගත කළ ඒ යෞවනයේදීම ධනෙ එකතු වෙන්න ඕන. ජීවිතය අගට ගිහින් කය මහලු වුණාම ධනෙ උපවා ගන්න කාලයක් නැහැ. ජීවිතය අගට ගියොත් මේ බ්‍රහ්මචර්යාව හඳුනා ගන්නට. එතකොට ඒක හදා ගන්නට කාලයක් නැහැ. ඒ වන විට අර කපුටු කුඩුවේ කොවුල අතිශයින් පෝෂණය වී ඔහු විසින් අපට කරදර කරනු ලබනවා. මේ නේද මේ සමාජයේ දුක් ඇතිවීමට හේතුව. මිනිසා ඉපදුනේ දුක් ඇතිව නෙමෙයි. මිනිසාට මේ හරියට මේ ලෝකෙ මේවා හඳුනා ගන්න පුළුවන්කමක් තිබුණා නම් මේ ලෝක ධර්මයන්ට එරෙහිවන්නේ නැතුව, ලෝක ධර්මයන්ට ඇලෙන්නේ නැතුව, ලෝක ධර්මයන් කෙරෙහි උපේක්ෂා සහගත තමන්ගේ ජීවන ගමන ගෙන යන්න තිබුණා. නමුත් පොහොදුන් කියන ස්වභාවයට තිබුණු අවබෝධයක් නැති බැවින් ඔවුන් සැප ලැබීම සඳහාමයි මේ අල්ලා ගැනීම කරනු ලබන්නේ. ඒ නිසාමයි ඔවුන්ට ජීවිතය දුක්ඛදායක වන්නේ. බලන්න දැන් මේ අටලොස් ධාතුව තුළ හට ගන්නා වූ සායුධ විඥානයන් නොවේද ඔබ මම කොට මගේ ආත්ම කොට ගනිමින් මේ විවාරය දෙකේ ජීවන සටනකේ දෙන්නේ. මේ පැහැදිලි කළ යුතු තව දෙයක් තිබෙනවා. මේ පංච විඥානයන් අරමුණු වෙන එක නවත්තන්නට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර හිටිය අය වෙනත් දෙයක් හුරු කළා. ඒ තමයි මේ අරමුණු වලට නොගැටී සිටීමෙන් කර්මස්ථාන කියලා කියනවා. නැත්නම් අරමුණක් හුරු කරන එක. වනාන්තරගත වේ. එසේ දැඩිසේ ඒක අරමුණකට යොමු කිරීම තුළ අරලොස් ධාතුවේ අර 15ක් ධාතු කොටස් යටපත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියනා වූ මේ නිවර්ණ ධර්මයන් මේ හට ගන්නා වූ යටපත් වෙනවා. ඊළඟට උන්ට ලැබෙන කොටස් වලට අපි ධ්‍යාන කියලා කියනවා. අන්න ඒක තමයි උන්ගේ මනෝවිඤ්ඤාණය බවට පත් වෙන්නේ. ඔහුට මේ මනෝවිඤ්ඤාණය අනිත්‍යව නැති වුණාට ඒක තියෙන නිසා ඔහු ඒ ඔස්සේ ගොස් ප්‍රතිසන්දියක් ලබා ගන්නා රූපී අරූපී බවවල. පව කරන්නාටත් මේ පස්දර ඇතෑරුණාට අර මනෝවිඤ්ඤාණයට මේ දේවල් අපි භාවිතා කරලා දීලා තියෙනවා. බලන්න බහුතරයක් භාවිතා කරන දේ තමයි නිරන්තරයෙන් මනෝවිඤ්ඤාණයට එන්නේ. එහෙනම් යහපත භාවිතා කරන්නේ නම් මනෝවිඤ්ඤාණයට එන්නේ යහපත් දේ. ජීවිත අවසානයේක ප්‍රතිසන්දිය සිදු වෙන්නේ පංච විඥාණයෙන් නෙවෙයි. පංච දොරවල් පස් දොරවල් වැහෙනවා, අක්‍රිය වෙනවා, ඉන්ද්‍රයන් බිඳුනාහ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. නමුත් Taman අවකාශ කළා වූ හේතු තණ්හා අනුසය නිසා මනෝවිඤ්ඤාණයට හේතු වෙන එක නවත්තන්න කාටවත් බැහැ.
එහෙනම් ඒ වන විට ඔහුට තියෙන්නේ මොන වගේ ඕනකමක්ද ඉටු කරගන්නට? ඒ ඕනකම සඳහා ඔහු ඊළඟ ප්‍රතිසන්දි ලබා ගන්න. එහෙනම් අපට මේ සසර ගමනේ දුක්ඛය කෙලවර කරගන්න බැරි වුණොත් අපි එන්නට ඕනේ රටක් විනාශ කරන්න, බෝම්බ හදන්න, මත්පැන් පෙරන්න නෙවෙයි. වනාන්තර විනාශ කරන්න නෙවෙයි. අපි එන්නට ඕන සමාජයට මෙහෙවරක් කරලා මේ දුකින් අත මිදෙන්නට. ඒ සඳහා අපි මෙලොව වශයෙන් අවසන් මොහොතේ පුහුණු කරන්න බෑ අපිට. ජීවිත කාලය තුල යමක් පුහුණු කළොත් ඒ තමයි ඔහුගේ මනෝවිඤ්ඤාණයට එන්නේ. එනිසායි අපි කතා කරන්නේ මේ අටලොස් ධාතුව නොදැන හිටියට මේ අටලොස් ධාතුව අපිරිසුදු කරගනු ලබනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරේ පව් කරන්න එපා කියලා. එතකොට පාපය ඔවුන්ගේ මනෝවිඤ්ඤාණය බවට පත් වෙන්නේ, අටලොස් ධාතුව බවට පත් වෙන්නේ. ඔවුන් පාපයන්ට අදාළ තැනක තමයි උපත ලැබෙන්නේ. ඒක තමයි අපාගත වෙනවා, තිරිසන් සතුන් වෙලා උපදිනවායි කියලා කතා කරන්නේ. ඒ වගේම පුණ්‍ය අபிසංඛාරය උන් ගත්තොත් එහෙම අල්ලාගෙන. එහෙනම් උන් ඒ සඳහා මනුස්ස ලෝකයේ හෝ දෙවියන් අතර උපදීවි මේ සියල්ල කාම ලෝක. මිනිස් ලෝකෙ ඉපදුනොත් උන්ට ප්‍රසාද පහක් ලැබෙවි. දෙවියන් අතර ඉපදුනොත් උන්ට සියල්ල මනෝ විඥානය. රූප ශබ්ද ගන්ධ රස පිළීමක් තියෙනවා, නමුත් සියල්ල මනෝ ලෝකය. ඒ නිසා ඒ වසන තාක්කල් සුවසේ වාසය කරන්න පුළුවන් අපටත් වඩා. දැන් අටලොස් ධාතුව අපි කතා කළා. අටලොස් ධාතුව දැනගන්න ඕන, හඳුනා ගන්නට ඕන. පාඩම් කරගන්නවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. ඒකයි ධාතු කුසලතා කියලා කියන්නේ. බලන්න මෙතන ලස්සන වචනයක් තියෙනවා. කුසලතා. කුසලතාවය කියන එකේ තේරුමය හඳුනා ගැනීමට සමත් බව සහ දක්ෂ බව කියන එකයි. ඔබට තනියම කවදාවත් පුළුවන්ද මේක හඳුනා ගන්නට? ඔබට පුළුවන්ද පොතක් කියවලා මේ වචන තුන පාඩම් කරලා මේක හඳුනා ගන්නට? අන්න එතන තමයි ඔබට වැටහෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. දුක්ඛ නිරෝධයට පත්‍යවන්නා වූ කරුණු පැහැදිලි කිරීම තමයි සද්ධර්ම දේශනෙන් සංഘോഷය කියන එකෙන් කියන්නේ. ඒ ഘോഷේ නැත්නම් ඒ ශබ්දයට සවන් දීම තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. පුද්ගලයාගෙන් මේ දේ වටහා ගන්න එකට තමයි කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ. සද්ධර්මයේ පැහැදිලි කරන එක. එතකොට ඔබටත් ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි මේ අටලොස් ධාතුව පිළිබඳව හඳුනා ගන්නට ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ ඉතා ඉක්මනින් ජීවිතේ. ලැබෙන තරමට හොඳයි. අගදී ලබා ගන්න එකත් හොඳයි, උද්‍යෝගෙමත්. ගමන කෙලවර කරගන්න බැරිනොත් ඒ සඳහා උට ඒ ප්‍රතිසන්දියවත් ලබා ගන්න පුළුවන් වෙයි. මේ නිසා මා මේ සමාජයට යමක් පවසනවා. වත්මන් සමාජයේ මේ පිළිබඳ උද්‍යෝගයේ පවතින්නේ මව්පියන් තුල නැත්නම් ආච්චිලා සීයලා තුල. අවුරුදු 15 20 තුල ජීවත් වෙන තරුණ දූ දරුවන් තුල කිසිදු ආකාරයක මේ පිළිබඳ උද්‍යෝගයක් අපි දකින්නේ නැහැ. එනිසා ඔවුන් මිරිඟුවක් පස්පස යමින් තවදුරටත් දුකටම අතවනවා, දුකටම වැටෙනවා. Taman විසින්ම හදා ගන්නා වූ කූඩුවේ කවුලාට විතර දමන්නදී කවුලා පෝෂණය කරනු ලබනවා. මේකයි මේ සමාජයේ ගැටුම් වැඩි වෙන්න හේතුව, අසහනය වැඩි වෙන්න හේතුව, තරුණ පරම්පරාව මානසික රෝහල් කරා යන්න වැඩි වෙන්න හේතුව. මේ වර්තමාන මොහොතට සිදුවෙන සිදුවීම හඳුනා ගැනීම තුළ තමයි ඒ දරා ගැනීම හෝ දරා නොගැනීම සිදු වෙන්නේ. ඉවසීම කියලා කියන්නේ දරා ගන්න පුළුවන්කම. මම ඉවසනවා කියලා එක කරන්න කවදාවත් කාටවත් පුළුවන් වන්නේ නැහැ. තේරුම් ගන්න මේ කාරණාව. මට මතක් වෙන පෞද්ගලික සිදුවීමක් තිබෙනවා. ඔහු දැන් ජීවිතුන් අතර නැති බැවින් මා මේ කරුණ කියන්නම්. ඔහු තරුණ වයසේදී කරාටේ වැනි සටන් යවනික සටන් හුරුදු කෙනෙක්. ඔහුට පසු කාලීනව තිබුණ පුදුම අසනීපයක් කියන්නේ පුදුම සිදුවීමක්. ඔහු නිදා ගන්නවා. නිදාගෙන ඔහු නිින්දෙන් දාඩිය දාගෙන පොරාලනවා, කවුද එක්කලා ගහ ගන්නවා. අවදි වෙන්නේ නැහැ. නිින්ද තදකම කොච්චරද කිව්වොත් එහෙම. මේක කතා කරලා හැරවන්න බෑ. මේක දන්නා වූ ඔහුගේ සහෝදරයා සහ පියාණන් ළඟ නිදාගන්නේ රැට උයලා බත් වේපු වතුරු කොරහත් ඉතුරු කරගෙන හාල් පාන වතුර කියලා කියනවා. මේ ආරාම යුද්ධේ පටන් ගන්නකොට ටිකක් වෙලා බලන් ඉඳලා දාඩියක් කරනකොට ඔහු වතුර ටිකක් ගහපුවාම අර සටන නතර වෙලා උඩ නිින්ද යනවා. මේ කතාව මට කිව්වා. මා තේරුම් ගත්තා ඔහු බාහිර ලෝකයෙන් නපුරුකමක් දරදඬුකමක් හදාගෙන දැන් නිින්දේ මේ දුක විඳිනවායි කියලා. මේක දිගු කතාවකට හේතු වෙන නිසා මා හිලි කරන්නේ. මා උන්ට උපදෙස් දුන්නා. ඊට පස්සේ ඔහුගේ පසුබිම මා හොයා බැලුවා. ඒක සටන් කරුවෙක්. මං කෝයි එළියේ නපුරුකම් දාමරිකන්ට හුරු වෙච්ච එක තමයි දැන් ওই මනෝවිඤ්ඤාණේ සටන් කරන්නේ.
දැන් හවසට මල් පහන් පූජා කරලා අම්මා තාත්තට වැඳලා හිත මුගක් සංසුන් කරගෙන ඉඳා ගන්න පුරුදු වෙන්න. එතකොට ඔක හරියයි කියලා කිව්වා. පස් කාලින එක නැතිව ගියා. මට කියන්න ඕන කාරණේ මෙන්න මේක. ඒ සිද්ධියෙන් ඔබට පෙනෙනවාද ඔබ බාහිර ලෝකේ කරුණක් හිත ඇතුළට හදාගත්තාම බාහිර ලෝකේ දේවල් නැති වුණාට සිත ඇතුළත උගහගත්තා. හොඳයි ඒ තත්ත්වෙන් ඔහු මිය ගියොත් එහෙම. දැන් මෙතන පියාසා සහෝදරයා හිටු නිසා වතුර කොරහක් ගහලා බේරගත්තා. එතකොට අර කාය ප්‍රසාදයට සීතල දැනෙනකොට මනෝ විඥානය වෙනස් වෙලා ආපහු ඒ සිතලි පහළ වෙලා සිතලි නැති වෙලා ආපහු ස්වාභාවිකයට වැටිලා එතන සිතලි පහළ වෙන්න ගන්නවා. මරණයෙන් පසු මේ මෙබඳු ලෝකයක් දකින්න ගත්තාම බේරගන්න අම්මෙක් තාත්තෙක් ඉන්නවද? අන්න ඒකයි කර්කශකම් නපුරුකම් දුෂ්ටකම් කරලා මේවා හදාන මිය ගියාපුවාම ඊට පස්සෙ මනෝ විඥාණයෙන් මෙතෙන්ට වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේම කිනිගෙන දැවමින් හිටපු ප්‍රේතයෝ දුටුවයි කියලා කියන්නේ ඔන්න ඔය වගේ Taman කරපු දේවල් ජීවිත කාලයක් අවුරුදු 10000 ගණනක් නැවත උපදමින් මැරෙමින් දැවෙමින් විඳවනවා. ඒ නිසා අපාය කියලා කියන්නේ Taman විසින් කරගනු ලබන දුෂ්ටකමට Tamanට හම් වෙන දඬුවමක්. හේතරෝ ගුවන්තොටුපළට ගිහින් බහිනවා ලංකාවෙන් ඕන කෙනෙකුට යන්න පුළුවන් වගේ ඕන කෙනෙකුට යන්න පුළුවන් තැනක් නෙවෙයි ඒක. තියනවා කියන වචනේත් වැරදි, නෑ කියන වචනේත් වැරදි. නමුත් Taman හදාගත්තොත් මේ අටලොස් ධාතුව වැරදි පැත්තට යොදාගෙන එහෙනම් ඒ ශක්තිය ගෙවි යනතුරු ඔහුට දුක් විඳින්න සිදු වෙනවා. අපාගත දුක කියන එක නෑ කියලා කක්ම හිතන්න එපා. ඒ නිසායි බුදුන් වහන්සේ වෙන උත්තමයෙක් සබ්බපාපස්සා කරණම් කියන වචනයක් වදාරලා තියෙන්නේ. නුඹලාට මෙලොව වශයෙන් යම් සබතක් තිබුණත් ඒවද ඉන්න එහාට උඹලාට ගැලවීමක් නෑ කියන එක. මේ කාරණු මනමින් තේරුම් ගන්න. දැන් එතකොට එහෙමනම් අපිට තේරුම් ගන්න ඕන මේ ධාතුන් අටලොස් ධාතුව හඳුනා ගන්න වෙනවා. හඳුනාගෙන අටලොස් ධාතුව තුළ කොවුලාට බිත්තර දැමීමට වෙනුවට කාක්කාගේම කටයුත්ත කරන්න දෙන්න කටයුතු කරන්නේ කොහොමද අපි? අන්සතු තැනකට රින්ගන්ට දෙන්න නැතුව අවශ්‍ය නැති කෙනෙක්, අයිති නැති කෙනෙක් එතන රින්ගලා ඉන්නවා. මම මේ කොවුලා කියලා කියන්නේ මෙන්න මෙතනට පාත් වුණා වූ මේ කැදැල්ලට පාත් වුණා වූ මම නම් වූ දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. ඊට පස්සේ අපේ ජීවිතේ මවුල් කරනවා. ඉස්සර හොඳට හිටිය කෙනෙක් දැන් නරකයි කියලා කියාවේ. හොඳටම නරක වෙලා කියලා කියාවේ. නපුරු කිසි අනුකම්පාවක් නැහැ, සිල්ලක් නැහැ, අම්මට තාත්තලටත් බනිනවා කියලා කියයි. එතන වැඩෙන්න ගත්තාම අන්නේ මම නම් මූලයේ ලෝභ මොහ සද්වේෂ මොහයට තේ වැඩෙනවා. ඒක ධාතු කුසලතාවේ නෙමෙයි. ඒ තමයි පුහුදුන් බව. දැන් මේ අටලොස් ධාතුව තුල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු වෙන විට ඒ අරමුණු බාර ගැනීම තුල බාර ගැනීමමයි මම කියන්නේ. බාර ගැනීමමයි මගේ කියන්නේ. බාර ගැනීමමයි මගේ ආත්මය කියන්නේ. එහෙම නැත්නම් ලෝභ මොහ දේශ මොහ කියන්නේම ඒ ආරම්මණයන්ගෙන් ඒ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නා විට එතන තිබෙන තත්ත්වයක්. දැන් ඉතින් මේ තත්ත්වයන් තේරුම් අරගන්න නැතිව මම කියලා කෙනෙක් නැහැ කියලා මේ රටට හද සැලුවට හරියන්නේ නැහැ. මව කුසෙන් දිවි ජීවිත අවසානය දක්වා ජීවත් වෙන උපෙන් සහතිකින් නමක් ලැබුණ අනන්තාවෙක්ත පුද්ගලයෙක් ඉන්නවා හැමෝටම සම්මත වශයෙන්. ඒ කෙනා නැහැ කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒක සම්මුතියයි පරමාර්ථයයි පටලවා ගන්න එපා. මේ සමාජයේ හරියට පටලවාගෙන තියෙනවා. අර අරමුණ අල්ලා ගැනීම තුල හදා ගන්නා වූ මමත්වයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වාම පවතිනවා. ඒක කෙනෙක් නෙමෙයි දෘෂ්ටියක්. ඒක සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ මම කියන දෘෂ්ටිය නැත්තේ අරහන්ත කියන தත්ත්වයටපත් වුණාම නැත්නම් අනාගාමී කියන தත්ත්වයටපත් වුණාම. ඒකෙක්කල් මම කියලා කෙනෙක් නැහැ කියන වචනට කියන්න පුළුවන්. නමුත් ඔහුගේ මම ඉන්නවා, ඔහුට මතු වෙනවා. ඔහු මම සමාජය සමග ගැටෙනවා. ඒ මම විවිධ මතවාද ඔස්සේන්නට පුළුවන්. Taman දරන Tamanගේ දැනීම අනුව, Tamanගේ උසමහත අනුව, Tamanගේ මුදල් හදල් අනුව, Tamanගේ රූපශ්‍රිය අනුව, තව විවිධ පැති Tamanගේ දුර්වලකම් අනුව, Tamanගේ හීනමානයන් අනුව ඒකට ඕනේ පැත්තක් ගන්න පුළුවන්. ඒ නිසා කෙස්වල ලොම්වල නියවල දත්වල නොවේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මම හටගන්නේ. මේ අටලොස් ධාතුවේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු විතර තුනයි. ඒ රූප බලන විට, ශබ්ද අසන විට, ගන්ධ රස ස්පර්ශයන් විඳින විට ආන්ගේ මොහොතේ ඒ ආරම්මණය. එතන ආරම්මණයක් එන්නේ මේ හේතුන්ගේ ඵලයක් වශයෙන්. ඒක කවුරුත් නැති කරන්න දඟලන්න ඕනේ නැහැ. හරුණ හඳුනා ගැනීම සමග මේක නැති වී යනවා. ප්‍රසාදයක් බෙදෙනවා, ගෝචර රූපයක් බෙදෙනවා, චක්කු විඥානයක් බෙදෙනවා.
නමුත් ඒ බිඳෙන එකට නෙමෙයි බුදුන් වහන්සේ වදාරන නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. ඒක ස්වාභාවික දෙයක්. දැන් එතන අපි අල්ලා ගන්නවනේ. අල්ලාගත්තාමත් නැති වෙනවා. දැන් නැති වෙන එක නෙමෙයි දුක. අල්ලාගත්ත නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ශෝක පරිදේව දුක් දුම්නස් උපදිනවායි කියලා. අල්ලා ගන්න නිසා. අනිත්‍ය නිසා දුකයි නෙවෙයි. අනිත්‍ය දේවල් නිත්‍ය කොට ගැනීම නිසා අනිත්‍ය වන විට දුකයි. එමයි මේ ගැටීම හටගන්නේ. ඒ මානසිකාරයට අපි කියන්නේ ආධ්‍යාත්මික මානසිකාරය හෝ යෝනිසෝ මානසිකාරය කියලා. තේරුම් ගන්න මනාව. දැන් මේ ධාතු කුසලතාවයන් හඳුනාගත්තාම ඊට පස්සේ බාහිරින් ගැටෙනකොට මෙතන මේ ධාතුන්ගේ අටලොස් ධාතුවේ නැත්තම් චක්කුර සෝත ගාන જીවහා කාය මන කියන මේ ඉන්ද්‍රයන් 6 තුල ඒ මූලයන් තුල ඒ හටගන්න ස්කන්ධ පංචකය තුල අවිද්‍යා තණ්හා ලෝභ ද්වේෂ මෝහ සුභ සංඥා සුඛ සංඥා නිත්‍ය සංඥා අත්ත් සංඥා කියන මේ වාහෝ මේවයින් එකක්. සුභ කියන එකෙන් කියන්නේ සුභ අලුත් අවුරුද්දක් කියන එක නෙමෙයි. ඔහුට ඒක යහපත් කියලා ගන්න එක. කැමති යොකට මම කොට ගන්න එකටයි සුභ සංඥා කියලා කියන්නේ. සුඛ සංඥා කියන්නේ ඒක තමයි සැප. අල්ලා ගන්න එකයි සැප කියන එක. මම වෙනම අපි ඉදිරියේ පැහැදිලි කරමු. ඔය මම පැහැදිලි කළාපු චෛතසිකයන් එතන හට ගන්නවා නම් ඒ නිසා සිදුවන්නේ අකුසල්. ඔන්න සබ්බපාප සිදු වෙන තැන. අයෝනිසෝ මානසිකාරයකට පුළුවන් කමක් නැහැ සබ්බපාපස්ස අකරණම් කරන්න. සබ්බපාප නොකරන්නට නම් මෙන්න මෙතෙන්ට අපි අවබෝධය තුල යම්කිසි දැනුමක් දැක්මක් නුවණක් ලබා දෙන්නට වෙනවා. දැන් බාහිර අසකරණාසේ දිවකය නැත්තම් ප්‍රසාද විඳී ගියාට මනෝ විඥානේ මනෝ රූප මනෝ විඥාන ධාතු ශූන්‍ය වෙලා නැහැ. නැති වෙලා නැහැ. ඒ නිසා තමයි ප්‍රසාද වෙනකොට හීන පේන්න පටන් ගන්නෙ. ඒ වගේ තමයි කෙනෙකුගේ ශරීරයේ බාහිර ඉන්ද්‍රයන් මිදී යන විට අර මනෝ විඥාන කොටසින් තවත් අපි කොට එකතු කර ගන්නවා භවංග චිත්ත කියලා කොටසකුත්. Tamanට ඕනෑකම් තිබෙන නිසා අදාළ තැනට පතන්නක ප්‍රතිසන්දී පහළ වීම සඳහා සිත හේතු සිදු වෙන්නේ. චුතියට අනුතර ප්‍රතිසන්දී කියලා. එතකොට ඒක නවත්තන්න අපිට මේ බාහිර වශයෙන් කරන කියන කාරණා නිසා බෑ. බාහිර වශයෙන් කරන කාරණා අයිති වෙන්නේ ආපහු ආයෙත් පින්පව් දෙකට. ඒ දෙකම මේ අටලොස් ධාතුව තුළ මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගැනීමක් සිදු වෙනවා. එසේනම් අපි මේ බුදු සමයෙන් උගන්වන ඉගෙන ගන්නට පැහැදිලි කරන කරුණක් තිබෙනව නේද? නැති වෙන්න ඕන මොකක්ද? නැවත උපත නැති වෙන්න වෙනවා. උපත දුකයි නැවත පුනර්භව. පුනර්භවයයි නැති වෙන්න ඕන. පුන කියන්නේ නැවත, භව කියන්නේ වීම. නැවත වීම සිදු වෙන්නේ කොහොමද? ඔබට මරණින් පසු එහා පැත්තේ පේන්නේ නැති නිසා ඒක බලන්න යන්න එපා. ඔබට යම් කිසි කෙනෙක් දැකලා ඔබ යම් කිසි කෙනෙකුගෙන් ශබ්දයක් අහලා රූපේ හෝ ශබ්දේ ඒ ශබ්දයේ සමග ගැටීමක් ඇති කරගත්තා නම් ඒ ශබ්දයේ සමග ඔබ ගැටිලා ඔබ නින්දාවක් බවට පත් වුණා නම් ඔබට ඒ ශබ්දේ නිසා සිදු වුණේ අසුවල් පුද්ගලයා මට නින්දායි කියලා ඔබ ඒ බාර ගන්නවා නේද? බාර ගැනීම තුළ ඔබ එතනින් මේ හමාර කරනවාද? කොකාටත් වාරයක් නම් තිත්තයටත් වාරයක් කියලා හොඳයි වෙලාවක් ආවොත් කියන අදහසක් ඔබ ඇති කරගන්නවා නේද? මෙන්න මේකට තමයි හේතු තියනවායි කියලා කියන්නේ. තණ්හා අනුසය කියලා කියන්නේ. ඒ අටලොස් ධාතුන් පරිහරණයේදී මෙන්න මේ කොටස අපි පෘථග්ජන පුද්ගලයන් වශයෙන් අල්ලාගෙන තියෙනවා. තණ්හා අනුසය. ඒ තිබ්බම තමයි ඊළඟට ප්‍රසාදයට ගැටෙනකොට ඒ අනුසය උදව්වෙන් හටගන්නේ. ඒකට තමයි නැවත හට ගැනීම නැවත ඉපදීම කියලා කියන්නේ. හොඳයි එහෙම යම් කිසි දෙයක් මතකයේ ඉක්මවා ගිය මේක මතකයේ නොයි මතක තියාගන්න. මතකයේ ඉක්මවා ගිය මේ අවකාශ කිරීමේ ස්වභාවයන් නැත්නම් ප්‍රසාදයන්ට ගැටෙනකොට රූප ශබ්ද ගන්ධ රස හඳුනා ගැනීම හැකියවන්නේ නැද්ද? හඳුනා ගන්න පුළුවන්. නමුත් ලෝභ දෝෂ මොහ හට ගන්න නැහැ. හේතුව ඒව අවකාශ කරලා නැහැ. එහෙනම් එවිට හටගන්නේ නැවත නෙවෙයි ප්‍රසාදයන්ට ගෝචර රූප ගැටීමේදී අලුතින් ඒ මොහොතේ හටගන්නේ.
අලුතින් හටගන්න එක දුකයි කියලා වදාරන්නේ නැවත හටගන්න එක දුකයි කියලා වදාරන්නේ. හොඳයි ඔබට දැන් වැටහෙන කරුණක් තියෙනවා. පස් දොරට අරමුණු අරගෙන මෙසේ මනෝවිඤ්ඤාණයක් හදාගෙන ඒ තුළ විසාකාවට වදාළ පරිදි උපාදාන 100ක් දහසක් ලක්ෂයක් විතර හදාගෙන මේ 18 ධාතුන්ට ලෝක අරමුණු ගැටෙද්දී අපි විසින් හදාගත්තා වූ ලෝකයක අපි විඳවනවා. ඔබට වටහා ගන්න පුළුවන් නේද බාහිර දේවල් වල නෙවෙයි මේ දුක තියෙන්නේ කියලා. ලෝකේ හැමදාම නිශ්ශබ්දයි. ඒ බාහිර දේවල් රූප ශබ්ද ගන්ධ රස ආදී මේ හට ගන්නා වූ කාරණා මේ 18 ධාතුවේ මූලයන්ට බාර ගැනීමේදී ඇති කර ගන්නා වූ වෙනස්කම් විපර්යාසයන් මූලික කොටගෙන ඔබ විසින් නොවේද ඔබ මේ දුකටපත් උනේ. එනිසා ඔබට ගලවා ගැනීමේ හැකියාව ඔබේ මවට නැහැ. ඔබේ පියාට නැහැ. ඔබේ ගුරුවරයාට නැහැ. බුදුරජාණන් වහන්සේටත් නැහැ. ඔබට යටිතල පහසුකම් සලසා දෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට ආගමික මේ ඔබේ മന്ത്രി ඇමතිවරු කාටවත් පුළුවන් කමක් නැහැ. ඔන්නෝට ලබා දෙයි බාහිර වශයෙන් යටිතල පහසුකමක්. ඒකට අපි කියන්නේ කාම සුඛය. නැත්නම් 16න් එකක් තුල තියෙන සුඛය කියලා. දැන් මේ 16න් එකක් තියෙන සුඛය අපිට 16න් එකක් නෙමෙයි 100ක් වශයෙන් පෙනෙනවා. අර ඊට එහා තියෙනා ආධ්‍යාත්මික සුඛය තේරුම් ගන්න තරම් අපිට නුවණක් නැහැ. කට්ටිය පැහැදිලි කරලා දීලා නැහැ ඊට. ඔබට ඒ සැසුරක් ලැබිලා නැහැ. හොඳයි දැන් මෙතන වෙන්න ඕන කාරණේ මොකක්ද? අපි කතා කරනවානේ ධාතු කුසලතා. මේ ධාතුන් හඳුනා ගැනීමේ දක්ෂතාවය පවතින නම් ඊට පස්සේ තව කුසලතාවයක් පෙන්වනවා බුදුන් වහන්සේ. මානසිකාර කුසලතා. දැන් කල්පනා කරන්න 18 ධාතුනේ අලිත් ගන්න. ප්‍රසාදයේද මම, ගෝචර රූපයේද මම, චක්කු විඥානයේද මම, සෝත ප්‍රසාදයේ මමද, සෝත ශබ්දයේද මම, සෝත විඥානයේද මම, ගාන ප්‍රසාදයේද මම, ගන්ධයේද මම, ගාන විඥානයේද මම, ජීවා ප්‍රසාදයේද මම, රසයේද මම, ජීවා විඥානයේද මම, කාය ප්‍රසාදයේද මම, කායට ස්පර්ශන දේද මම, නැත්තම් කාය විඥානයේද මම, මනෝ ප්‍රසාදයේද මම, මනෝ ආරම්මණයද මම, මනෝ විඥානයේද මම. මේ මොහොතේ මේ හේතු හට ගන්නවා නැති වෙනවා. හට ගන්නවා නැති වෙනවා නම් ඒක සත්‍ය සිදුවීමක්. අපි එසේ නොකර කරගත්ත වරද තමයි මේ ආරම්මණයන් අර ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රසංසාදී ભેදයකට ලක් කරලා කැමැති අකමැති වශයෙන් වර්ගීකරණයකට ලක් කිරීම තුළම අල්ලා ගැනීම. ඒ අල්ලා ගැනීම තුළ තමයි මම හටගත්තේ. මේ සසර දුක්ඛයන් දෙවන්නේ මම බව ඔබට තේරුම් ගන්න බැරිද? මම කියන අකුරු දෙක හෝ ශරීරය නෝ මේ අල්ලා ගැනීම බව. දැන් අල්ලාගත්තොත් නිට්ටයයි. අල්ලාගන්න නැත්නම් ඇති වුණ දේ නැති වෙනවා. එතකොට ඒකට කියනවා නුවණින් දකින අනිත්‍ය. අල්ලාගන්න නැතුව නැති වෙනවා නම් තණ්හා අනුසය වශයෙන් හේතු ඉතුරු වන්නේ නැහැ. නැවතුපකට හේතු ඉතුරු වන්නේ නැහැ. හටගත්ත දේ නැති වෙනවා. මෙයි සැබෑ මරණය. මෙසේ දකින්න එකයි සැබෑ මරණානුස්සතිය. වෙනත් ධර්ම දේශනාවක මරණානුස්සතිය අපි පැහැදිලි කරන්න කල්පනා කරනවා. දැන් ඉතින් 18 ධාතුව ශූන්‍යයි කියලා පොතේ උගන්වනවා. සමහර මොකුත් නැහැ කියලා කියනවා. මම කියලා කෙනෙක් නැහැ බිඳුවයි කියලා එක වචන පාවිච්චි කරනවා. තේරුම් ගන්න. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ හට ගන්න වෙලාවට ඒවා මගින් ඔබ ලාභ සැප දුක් විඳා ප්‍රසංසාවෙන් විඳවන්ට යාම තුල ශූන්‍ය නැහැ. ඔබට මම ඉන්න නිසා තමයි ඔබ බෙදීමකට ලක් කරන විදිහින්. නමුත් ඒ හේතු හට ගන්නකොට නැති වෙනවා. ඒ හේතු එකකවත් මම කියලා කෙනෙක් හිටියේ නැහැ. මම යනු ඒ කපුටු කූඩුවට ආවා වූ කොහුලායි. අලුතින් එතෙන්ට ආක්‍රමණය කළා වූ මුලාවක්. එතකොට 18 ධාතුව තුළ මම කෙනෙක් ඉන්න බව දැක්ත. 18 ධාතුව මමත්වෙන් ශූන්‍ය බව දැක්ත. බුදුදහමේ තියෙනවා ශූන්‍යතා දර්ශනය කියලා එකක්. ශූන්‍යයි කියන්නේ බාහිර ලෝකෙ මොකවත් නැහැ කියන එක නෙමෙයි. මෙන්න මේ 18 ධාතු ස්කන්ධ පංචකයන් වශයෙන් මොහොතින් මොහොත පහළ වෙනවා දිවා රාත්‍රී දෙකේ. බුදුන් වහන්සේ ඔයාගේ සැබෑ සත්‍ය තමයි ඒ මමත්වෙන් ශූන්‍ය බව. ශුන්‍යතෝ ලෝකං අවෙක්කංසු වෙන දවසක පැහැදිලි කරන ගාතාවක්. මේ ස්කන්ධ ලෝකේ මමත්වෙන් ශූන්‍ය වශයෙන් බලන්න ඕන.
ඔබ ඒ ආරම්මණය එන වෙලාවට මමකට මගේකට මගේ ආත්මයකට ගන්නේ නම් එතන ඔබට මානසිකාරය යෝනිසෝ නැහැ. ආධ්‍යාත්මික මානසිකාරයක් නැහැ. ඒකට තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. ඒකට තමයි අසහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ. ඒකට තමයි ලෝභ මූලිකව, ද්වේෂ මූලිකව, මෝහ මූලිකව කටයුතු කරනවායි කියලා කියන්නේ. ඒකට භාවනාව කියන්නේ නැහැ. අන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ 18 ධාතු පහළ වෙන වෙලාවට අර කියන අවිජ්ජා තණ්හා ලෝභ දෝෂ මේ ආදී කාරණා හට ගන්න වෙලාවට තවත් භාවිතා කරන්න තියෙන වචන කීපයක් එතන පවතිනවා. විස්තර කරන්න කාලේ නැති නිසා තවත් දවසක කතා කරනවා අපි. විපස්සනා, අලෝභ, අදෝෂ, අසුභ, දුක්ඛ, අනිච්ච, අනත්ත. දුක්ඛ කියන එකේ තේරුම දුක නෙමෙයි එතන. එහෙම ගණ්ඩ දෙයක් නැති කියන එක. තේරුම් ගන්න ඕනේ ඒක. අමෝහ. ඒ අර කියපු තැන් වලට මේ චෛතසිකේ ඉරෙන්නේ. අනිත්‍ය බව දැක්කම. අල්ලගන්න නැතුවම. එතකොටයි අර අකුසලයෙන් වෙන්නීම වෙනුවට මේ කුසලයේ කියන එකට සිදු වෙන්නේ. දැන් මේ ආධ්‍යාත්මික මේ හටගන්න මොහොතට මේ මානසිකාරයට දකින්න පුළුවන් නම් ඒ මම නොවන බවට, මගේ නොවන බවට, මගේ ආත්මය නොවන බවට අල්ලා නොගෙන ඉන්නට පුළුවන් නම් එතන අකුසල් නෙමෙයි සිදු වෙන්නේ. ඒ හටගත්තු දේවල් නැති වෙනවා. ඒ යෝනිසෝ මානසිකාරය නැමැති ආලෝකයේදී මම ඉතුරු නැතුව මේ යනවා. ප්‍රසාදේ අනිත්‍යයි, ගෝචර රූපේ අනිත්‍යයි, ආලෝකේ අනිත්‍යයි, මානසිකාරය අනිත්‍යයි වගේ හටගත්ත මමත් අල්ලාගන්නේ නැත්නම් අනිත්‍යයි, මරණයටපත් වෙනවා. දැන් ක්ෂණයක් පාසා ඔබ කොතන කොහේ හිටියත් නින්ද හැරෙන විට ඔබ ඇසුරු කරන අනිත් බාහිර සමාජයත් එක්කලා ඔබ කටයුත්තක් කරන් යනවා. වුන් සමග කරන කටයුත්ත බාහිර වශයෙන් ඔබේ තුල හට ගන්නා වූ ලෝභ දේශ මොහ නැත්නම් මගේ ආත්ම කොට ගන්න දේවල් එසේ නොගන්නට සියුම් දැක්මක් ඇතුළින් භාවිතා කරනවා. මේ යෝනිසෝ මානසිකාරය කියන කෙලිය තියෙන දෙයක් මේ අධ්‍යාත්මික කියලා පෙන්වන්නේ. මේ 18 ධාතුවද ඔබට නුවණින් දකින්න පුළුවන් නම් චක්ක විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මාන විඥානය ඕනෑම විඥානයක් පහළ වෙන වෙලාවට ඒ මමත්වයෙන් ශූන්‍යයි කියලා. එහෙනම් එතන හටගන්න දේ නැති වෙනකොට කෝ තණ්හානුසය ඉතුරු වීමක්? තණ්හානුසය ඉතුරු වෙන්නේ නැත්නම් කෝ නැවත හට ගැනීමක්? නැවත උපදීම නැති කරනවා කියන එක තමයි භාවනාව කියලා කියන්නේ. නැවත උපතට හේතු ඉතුරු නොකර නිමා කිරීම. මේ 18 ධාතුවේ මමත්වයෙන් ශූන්‍ය බව දැක්ක නැති අය තමයි අත්කලමතාන යෝගීන් කියලා කියන්නේ. ඔවුන්ට කාමයන් බලෙන් යටපත් කරගත්තා. නමුත් ඔවුන්ට ඒ මනෝවිඤ්ඤාණ ධාතුවේ යමක් තිබුණා. ඒ පෙනෙන සුන්දර දේවල් ඔස්සේ දිවස දිවකන වර්චිත්ත විඥාන ආදී දේවල් දිනු කරගෙන අතිශය සුන්දර වශයෙන් පෙනෙන රූපී අරූපී ධානයන් ලබාගෙන ඔව් මනෝවිඤ්ඤාණය තුල හිර වුණා. බුදුරෙක් දෙන්නේ තුන් දිනක් පහළ වෙනතුරු බුදුරජාණන් වහන්සේ වදාරනවා වුන් දුෂ්ටක්ෂණ වල ඉපදිලා ඉන්නේ කියලා. ධර්මයේ තේරුම් නොගෙන ඔබටත් මේ පාරේ යන්න ඕන. ඒ පාරේ යන්නේ කවුද? මේ 18 ධාතුව මමත්වයෙන් ශූන්‍ය බව දන්නේ නැති අය. 18 ධාතුව මමත්වයෙන් ශූන්‍යයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. එනම් භාවනාව යනු ඒ මමත්වයෙන් ශූන්‍ය බව දැකීමයි. අන්න බලන්න. මේ කාරණාව පිළිබඳව කරුණු අවබෝධ කරගන්න පුළුවන් කෙනෙකුගේ ඇසුර කල්යාණ මිත්‍ර සේවනය කියනවා. මේ 18 ධාතුව ස්වභාවයේ බාහිර ලෝකෙ තිබෙන්නේ නැත්නම් වර්තමාන මොහොතේ ඇසේ කනේ නාසය ආදි වශයෙන් මේ මොහොතේ එකකට තුන බැගින් තමයි මේ 18 ධාතුව පහළ වෙන්නේ කියන එක වටහා ගන්න පුළුවන් වුණා නම් එතන මම කොට මගේ කොට නොගන්නට කටයුතු කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳව වටහා ගන්න පුළුවන් නම් ධාතු කුසලතාවය ධාතු මූලයන් මේ මූලයන් එකකවත් මම නැහැ. හේතු පටිච්ච සම්භූතං හේතු බංගානේ විද්‍යති හට ගන්නව නැති වෙනවා. නමුත් අපි වරදක් කළ නිසා නේද මේ ධාතුන් අපි බවටපත් වෙලා තණ්හානුසයක් ඉතුරු වෙලා නැවත හට ගැනීමක් සිදුවන්නේ. නැවත ඉදීමක් ස්කන්ධයන්ගේ නැවත හට ගැනීමක් සිදු වෙන්නේ. නැවත හට ගැනීම නැති වෙන්න නම් තියන්න නැතුව ඉවර කරන්න ඕන. තියන්න නැතුව ඉවර කරනවට තමයි භාවනා කරනවා කියන්නේ සහ විදර්ශනා කරනවා කියලා කියන්නේ. අරමුණ ඔබ අරමුණක් ඒවි අඳුනා ගන්න ඔබ බෙදන්න අල්ලා ගන්නට වර්ග කරන්නට එකට එක කරන්නට යන්නේ නැත්නම්
ඔබ එතන ඔබගේ මානසිකාරය යෝනිසෝ. එහෙනම් යෝනිසෝ මානසිකාරය මත ආලෝකයේ හමුවේදී මමත් මිය යනවා. මම කියන මූලයත් අනිත්‍ය වෙනවා. දැන් බලන්න මේ අනිත්‍ය කොහෙද තියෙන්නේ කියලා. අටලොස් ධාතුන් හට ගන්න මොහොතට ඒ ආරම්මණයන් නිත්‍ය සුඛාත්මකට ගන්නේ නැත්නම් සිදුවෙන දෙයටයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. නිත්‍ය කියන්නේ මම, සුඛ කියන්නේ මගේ, ආත්ම කියන්නේ මගේ ආත්මය. රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ මොකක් හෝ මේ මොහොතේ. අනිත්‍ය කියන්නේ මම නෙවෙයි. දුක්ඛ කියන්නේ මගමොට ගන්න දෙයක් නැහැ කියන එක. දුක්ඛ කිසිවක් නැහැ. ඒ හේතුඵල හට ගන්නේ ඒකේ මම කොට ගන්න දෙයක් නැහැ. එහෙනම් එතන අනාත්මයි. අනාත්ම කියන එක වචනේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. හේතුඵල හට ගන්නවා මම කොට ගන්න දෙයක් නැහැ. අනාත්ම දර්ශනය. අනාත්ම දර්ශනයේ ආලෝකයේදී තමයි අර මම නැමැති මුලාව දුරු වෙන්නේ, කර්මක්ෂය වෙන්නේ, කර්ම රැස් වෙන්නේ නැත්තේ. මානසිකාරය යෝනිසකෝ වෙන්නේ. දැන් ධාතු මානසිකාරය යනු කුමක්දයි මගෙන් නැසූ ප්‍රශ්නයට පිළිතුරයි මා මේ සපයන්නේ. ඔබට අටලොස් ධාතු හඳුනා ගන්නට පුළුවන් නම් ඔබ ලෝකේ ජීවත් වීමේදී මේ අටලොස් ධාතු වෙන එකක් සමග කටයුතු කරන්න කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒව චක්කුසෝත ගාන ජීවහා කාය මන වශයෙන් වචනයෙන් වෙන් කරනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ මොහොතේ ඒ ඕනෑම ධාතුවක් මූලයක් ශූන්‍ය වන්නේ මමත්වයෙන් බව දැක ගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා මානසිකාර කුසලතා. තේරුම් ගන්න පුළුවන් නම් ආය මගෙන් අහන්නේ භාවනා කරන්නේ කොහොමද කියලා. එදෙවින් මේ ධර්මතා දෙකක් පැහැදිලි කරමින් අප විසින් මේ පැහැදිලි කළා වූ ධාතු මනසිකාරයේ තේරුම් ගන්නට අවශ්‍ය කරුණ එකක් තමයි ධාතු කුසලතා, දෙක මනසිකාර කුසලතා. ධාතු කුසලතා හඳුනා ගන්න නැතුව මානසිකාරය යෝනිසෝ වෙන්නේ නැහැ. මානසිකාරය යෝනිසෝ වෙනකොට තමයි මානසිකාර කුසලතා වෙන්නේ. දැන් නැවත වතාවක් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. නැවත වතාවක් ශ්‍රවණය කරන්න. සාකච්ඡා කරන්න. එතකොට ඔබට තේරෙවි ඔබ විසින් නොදන්නා කාලේ ස්වභාවිකව හැද ඇති වුණා වූ කපටු කූඩුවට ඔබටත් හොරෙන් කවුලා බිත්තරයක් දාලා ඒ කපටු කුඩු අවුල් කළා කියන එක. මම නම් මුලාවක් මේ ස්කන්ධ පංචකය තුළ රිංගවාගෙන ඒ නිසා මුළු ලෝකෙම දුක් අගාධයක් බවට පත් කරගත්තයි කියන එක. ඒ මම නම් වූ ස්වභාවය අනිත්‍ය දැකීමෙන් අල්ලා නොගැනීමෙන් මමත්වයේ මිය යාම මේ දුක්ඛල නිරෝධය බව ඔබට වටහා ගන්න පුළුවන් වේවි. එවිට ඔබට මේ මාර්ගයේ දිගින් දිගටම අනුගමනය කරන්න පුළුවන් වේවි. අන්න මේ මාර්ගය අනුගමනය කරන එකට තමයි කියන්නේ ශාසන බ්‍රහ්මචර්යාව කියලා. අනුශාසනාවට අනුව බඹසර හැසිරෙනවා. අව්‍යාවකිට නෙවෙයි. මෙතන මමකට මගේකට මගේ ආත්මකට ගන්නවා නම් පුතග්ජනයි බඹසර හැසිරීමක් නැහැ. බඹසර හැසිරෙන බුදුන් වහන්සේ වදාරේ බඹසර හැසිරෙන්න තමන් මෙන්න මේ පිරිසුදු වීම. බ්‍රහ්මචර්යාව පිරිසුදු හැසිරීම. ඒ පිරිසුදු හැසිරීම තුළ ඔබට මොහොතින් මොහොත අර මම නම් වූ මුලාව ශුන්‍ය වීමත් සමග ඇත්ත ශුන්‍ය වීමත් සමග ඔබට එතන තියෙන තත්ත්වයක් හමු වේවි. ඒ තියෙන තත්ත්වයට වචන යොදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකට අවේදිත කියලා කියනවා. ඒක ලෝකෝත්තර කියලා කියනවා. ඒ මෙහෙට වචන නගන්න පුළුවන් කමක් නැහැ. ඔබ දැනට ලෞකික කියන මට්ටමේ විදින 16න් එකේ සුවය හා සමාන කොතරම් විශාල ප්‍රමාණයක්ද කියලා ඔබට දැක ගන්න හම්බ වේවි. එසේ දැක ගැනීමට ඔබට ප්‍රඥාව විවර වේවා. ධර්ම ශ්‍රවණී අවබෝධය ඔබට මෙලොව වශයෙන් මේ ධාතු කුසලතාවය සහ මානසිකාර කුසලතාවය ඇති කරගෙන සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ තණ්හක්කේ සුඛේ කරා ළඟා වීමට මෙම ධර්මානුශාසනාවත් උපනිස්සේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මෙපමණකින් ධර්මානුශාසනාව සමාප්ත කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුත්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති එළණිපෙන් සේවා සංවිධානයේ සභාපති
VIP ගුවන් විදුලියේ එළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. මෙම උතුම් ධර්ම දේශනා ආශිර්වාද බලෙන් අප දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි VIP ගුවන් විදුලිය ප්‍රාර්ථනා කරයි. මෙතෙක් වේලා ධර්ම දේශනාවට සවන් දුන් සිංවත් ඔබ සැමට ධර්ම දේශනා ආශිර්වාද බලෙන් සිත් නිවි සැනසී දිවි මඟ සරු වේවා.